බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ප්‍රථම වරට ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරන ලද්දේ දුරුතු මතු 15ක පොහෝ දිනකයි. මෙම ගමනේදී බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා අඩුතාලම දැමූ නිසා මෙම සිදුවීම සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකනු ලැබේ. උන්වහන්සේ බුද්ධත්වයෙන් පසු නවවන මස දුරුතු පුන් 15ක පොහෝ දින ලංකාද්වීපයට වැඩම කළා. ලංකාද්වීපයේ මහවැලි ගඟ අසබලේ මහානාග වනෝද්‍යානයට වර්තමානයේදී මහියංගන චෛත්‍ය පිහිටි ස්ථානයට බුදුරජාණන් වහන්සේ වැඩම මෙම ගමනට මූලික හේතු වූයේ යක්ෂ ගෝත්‍රිකයන් අතර තිබූ ගැටලුව විසඳීම. ඒ පසු සුමන සමන් දිව්‍ය රාජ්‍ය ඇතුළු බොහෝ පිරිසක් බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණියා. පසු සෝවාන් ඵලයට පත් වූ සුමන සමන් දිව්‍ය රාජයා එහි චෛත්‍යයක් නිර්මාණය කළා.